Hello friends, welcome back to our YouTube channel. ඉතින් යමුද අපිත් එක්ක නුවර. ඉතින් මේ සැරේත් වැකේෂන් ආවම අපි මුලින්ම යන්න තීරණය කරේ නුවර. මොකද මායි මුදිතයි දෙන්නම ගොඩක්ම කැමති නුවර යන්න. ඉතින් හැමදාම වගේ මුලින්ම අපි දළදා මාලිගාවට යන්න තමයි තීරණය කරේ. ඉතින් මේ දවස්වල ට්‍රේන් වැඩ කරන්නේ නැහැනේ. ඒක නිසා ඉතින් අපිට බස් එකේ තමයි එන්න උනේ. ඉතින් ට්‍රේන් එකේ එන තරම් ගමන නම් ලේසි උනේ නැහැ. වෙනද නම් අපි කොහොම හරි තේවාවට මාලිගාවට එනවා ට්‍රේන් එකේ ආවම. හැබැයි බස් එකේ ආපු නිසා හිතුවට වඩා ට්‍රැෆික් සෙට් වුණා. ඉතින් ඒක නිසා අපිට තේවාව වෙලාවට එන්න උනේ නැහැ. අපි මාලිගාවට එද්දි 10:45යි. ඉතින් තේවාව 11 වෙනකන් තියනවා කියලා තිබ්බත් අපි මාලිගාවට යද්දි තේවාව නම් ඉවර වෙලා තිබ්බේ. ඉතින් හිතේ හැටියට වැඳගෙන ඊට පස්සේ අපි පුරුදු පරිදි දේවාලයටත් ගිහිල්ලා ඉවර වෙලා අපි අද නවතින හොටෙල් එකට ආවා. ඉතින් අපි අද නවතින්නේ සිනමන් සිටඩෙල් එකේ. ඉතින් අපි බුක් කරේ ඔන්ලයින් ඒ දවස්වල පොඩි ඔෆර් එකක් තිබ්බා. හැබැයි මේ දවස්වල රස්නේ නම් පොඩ්ඩක් වැඩි. අපි ගියේ මාර්තු මාසේ අන්තිම. ඉතින් මම නම් සිනමන් සිටඩෙල් එකට ආපු දෙවනි පාර තමයි මේක. මම කලින් අපේ අම්මයි මල්ලී එක්ක ඇවිල්ලා තිබ්බා. ඉතින් මුදිතත් එක්ක ආපු ෆස්ට් ටයිම් තමයි මේ. ඉතින් ඕගලන්ට මේ පේන්නේ සිනමන් සිටඩෙල් එකේ එන්ට්‍රන්ස් එකේම රිසෙප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ සෝෆා තියෙනවා. ඉතින් ඒවයි ඉඳගෙන අපිට ඉන්න පුළුවන්. අපේ රිසර්වේෂන් එක ගැන අපි ඩීටේල්ස් දුන්නම ඒගොල්ලන් ළඟටම ඇවිල්ලා අපිට ඇප්ලිකේෂන් එකක් දීලා ඒක ෆිල් කරගෙන යනවා. ඉතින් ඒ අතරතුර ඕගලන්ට පුළුවන් වෙල්කම් ඩ්‍රින්ක් එක එන්ජොයි කරන්න. ඉතින් අපි ගියපු දවසේ වෙල්කම් ඩ්‍රින්ක් වර්ග 3ක් තිබ්බා. ඉතින් පපාය ජූස් එකක් තිබ්බා. ඒ වගේම සියඹල වලින් හදපු ඩ්‍රින්ක් එකක් තිබ්බා. තව සිනමන් වලින් හදපු ඩ්‍රින්ක් එකක් තිබ්බා. ඉතින් අපි ගත්තේ සිනමන් වලින් හදපු ඩ්‍රින්ක් එක. ඉතින් මාලිගාවට ගිහිල්ලා අපි පොඩ්ඩක් මහන්සි වෙලානේ ආවේ. ඉතින් අපේ රූම් එක රෙඩි වෙනකන් ඉන්න අතරතුර අපිට වෙට් ටවල් එකක් හම්බුණා. ඒක නම් මාරම රිෆ්‍රෙෂින්. ඉතින් අපි බලාගෙන හිටියේ අපේ රූම් එක හම් වෙනකන්. ඉතින් අපි විනාඩි 15ක් වගේ හිටියට පස්සේ අපේ රූම් එක රෙඩි වෙලා අපිට කීස් හම්බ වුණා. ඉතින් අපි දැන් මේ අපේ රූම් එක තියෙන පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇත්තම ගොත් සිනමන් සිටඩෙල් එකේ රූම්ස් වර්ග 4ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් රූම්ස් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි බුක් කරපු රූම් එක මොන වගේද, ඒකට තියෙන වීව් එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බ වෙච්ච රූම් එක. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් සිනමන් සිටඩෙල් එකේ නම් තාමත් තියෙන්නේ මේ වගේ යතුරක් දාලා තමයි අපිට ඩෝ එක අරින්න තියෙන්නේ. ඉතින් ගොඩක් හොටෙල් වල මේ වෙද්දි අපිට පුළුවන් කාඩ් එක ස්කෑන් කරලා එන්න වෙන. හැබැයි මේකේ තාමත් ට්‍රැඩිෂනල් විදියට තමයි ඩෝ එක අරින්න තියෙන්නේ. ලස්සන වෝල් ආර්ට් එකක් තියෙනවා. අපේ බාත්රූම් එක ලයිට්නින් බලන්න. මේ තියෙන්නේ අපේ බෙඩ්රූම් එක. අපි ඇනිවර්සරි කියලා ලස්සන ආර්ට් එකක් දාලා. අපි යන්න අපේ බල්කනි එක බලන්න. දැන් නම් ගොඩක් කවුයි හවස් එක තමයි ලස්සන වෙන්නේ. අර පේන්නේ මහවැලි ගඟ. ලස්සන වීව් එකක් තියෙනවා අපිට.
ඉතින් අපි ටිකක් වෙලා රූම් එකේ රෙස්ට් කරලා ඉවර වෙලා අපි හිතුවා ගාඩන් එක පැත්තට යන්න ඕනි කියලා. ඉතින් ෆොටෝස් ටිකක් ගන්න. මොකද මේකේ ලස්සන ගාඩන් ඒරියා එකක් තිබ්බා කියලා මට මතකයි. ඒ වගේම තමයි මට මතක තිබ්බා මේකේ ඉස්සර ට්‍රී හවුස් එකකුත් තිබ්බා. ඒ වගේම අර මහවැලි ගඟ තියෙන පැත්තට අපිට ටිකක් බහින්නත් පුළුවන්. හැබැයි ඔයගලන්ට මතකනේ පහුගිය දවස්වල ලංකාවේ තිබ්බ පොඩි ගම් වතුරක්. ඉතින් ඒක නිසා ඉවුර ඔක්කොම හේදිලා ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒක නිසා අපිට ඒ පැත්තට යන්න බැරි වෙන්න මේගොල්ලන් සේෆ්ටි ටේප්ස් දාලා තිබ්බා. ඉතින් ඒක නිසා අපිට මහවැලි ගඟ තියෙන පැත්තට යන්න ඕනේ නැහැ. ඒ වුණාට අපි ගාඩන් ඒරියා එකේ ලස්සන ෆොටෝ ටිකක් ගත්තා. මේ වෙද්දි නම් අවුව ටිකක් බැහැලා ගිහිල්ලා තිබ්බේ. ඉතින් ගාඩන් එකේ අපි විනාඩි 15ක් 20ක් විතර ඇවිදලා ඉවර වෙලා අපි හිතුවා පූල් එක තියෙන පැත්තට යන්න ඕනේ කියලා. මොකද අපි මේ හොටෙල් එකේ වැඩ කරන අයගෙන් ඇහුවා පූල් එකට අපි දවල් එද්දි නම් හොඳටම අවුව තිබ්බා. අපි ඇහුවා අවුව අඩු වෙන්නේ කොයි වෙලේද කියලා. එතකොට කිව්වා මේ පූල් එකට අවුව අඩු වෙන්න නම් හවස 5-6 වෙන්න තියෙනවා කියලා. ඒත් අපි හිතුවා නිකමට ගිහිල්ලා බලනවා කියලා. පූල් එක තියෙන තැනට අවුව තිබ්බේ නැත්නම් අපි පූල් එකට යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. කැමති ඉන්නේ අර කිස්ස. පූල් එක ඉස්සරහ. මේ හරියනම් වහලා නැහනේ. ඉතින් දැන් අපි පෝල් එක තියෙන ඒරියා එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනට ආවම නම් ලස්සන වේව් එකක් පේනවා. මහවැලි ගඟයි ඒ වගේම අහසත් හරිම ලස්සනයි. හැබැයි අවුව නම් ගොඩක්ම අඩු වෙලා තිබ්බේ නැහැ. සාමාන්‍ය අවුවක් තිබ්බා. ඉතින් ඒ වුණාට පෝල් එකේ මේ වෙද්දි ගොඩක් අය හිටියා. ඉතින් අපි හිතුවා අපි රූම් එකට ගිහිල්ලා අපේ ඇඳුම් චේන්ජ් කරගෙන ඉවර වෙලා පූල් එකට එනවා කියලා. ඉතින් අපි අපේ ඇඳුම් චේන්ජ් කරගෙන පූල් එක ළඟට ආවා. බලන්නකෝ එතන ලස්සන වේව් එකක් තියෙනවා. ඉතින් ඒ වුණාට අවුව ටිකක් තිබ්බා. මොනා කරන්නද? ඉතින් අපි පූල් එකට බහලා පොඩ්ඩක් එන්ජොයි කරා. ඉතින් පූල් එකේ අපි පැය එකමාරකට වැඩි ඉඳලා ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඉවර වෙලා අපි දැන් ඩිනර් එකට යන්න තමයි රෙඩි වෙන්නේ. ඉතින් අපිට පොඩ්ඩක් ලොකු බඩගින්නක් තිබ්බ නිසා අපි 7 වෙද්දිම ඩිනර් එකට ආවා. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ මුලින්ම බ්‍රෙඩ් ඒරියා එක. ඉතින් මෙතන බ්‍රෙඩ්ස් වර්ග ඒ වගේම බටර් ඒ වගේ දේවල් තිබ්බා. ඊට පස්සේ ඔයගලන්ට පේන්නේ සැලඩ් ඒරියා එක. ඉතින් අපිට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් සැලඩ්. මෙතන චෙෆ් කෙනෙකුත් ඉන්නවා. ඒ චෙෆ්ට කියලා හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ පේන්නේ සුප් වර්ග දෙකක් තිබ්බා. ඊළඟට මෙතන ඔයගලන්ට පේන්නේ ඇක්ෂන් කිචන් එක. ඉතින් මෙතන අපිට පැස්ටා කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ තිබ්බා තාම පටන් ගෙනත් නැහැ ඇත්තම කියනවා නම් බුෆේ එක. මොකද 7 වෙද්දිම අපි ආවා අපිට බඩගිනි නිසා. ඉතින් මේ ඒරියා එකේ නාන් වර්ග ඒ වගේ දේවල් හදනවා. ඒවට අදාළ චට්නි ඒ හැම දෙයක්ම තියලා තිබ්බේ. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ ශ්‍රී ලංකන් කෝන එක. ඉතින් ශ්‍රී ලංකන් අයිටම්ස් තිබ්බා. ඉතින් අපි දැක්ක ෆොරිනර්ස්ලා නම් ගොඩක් මේ ශ්‍රී ලංකන් අයිටම් try කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ වෙරයිටි එකක් තිබ්බා. ඉතින් මේ තිබ්බා බ්ලැක් පෝක් කරි එක. ඒක දැක්කමත් ආස හිතෙනවා. ඊට පස්සේ තව මැල්ලුම් වර්ග තිබ්බා. මේ ඒරියා එකේ කොහොමත් තනිකරම තිබ්බේ ශ්‍රී ලංකන් අයිටම්ස් ඒ රයිස් ඇන්ඩ් කරි ඒ වගේ තමා තිබ්බේ. දැන් මෙතන තිබ්බේ වෙස්ටර්න් මේන් අයිටම් වර්ග සුදු බත් ඒ වගේම කුස්කුස් ඒ වගේ චයිනීස් නූඩල්ස් වර්ග ෆ්‍රයිඩ් රයිස් ඒ වගේම ශ්‍රීම්ප් මේ වගේ කටල් ෆිෂ් මේ වගේ දේවල් තමයි මේ ඒරියා එකේ තිබ්බේ. ඒ වගේම පොඩි ඉන්දියන් කෝන එකකුත් තිබ්බා. බිරියානි, චිකන්, මටන් මේ වගේ අයිටම්ස් 4-5ක් වගේ තිබ්බා.
ඉතින් ඊළඟට අපි එළිය පැත්තට ආවා. මොකද එතනත් ඇක්ෂන් ඒරියා එකක් තියෙනවා. ඉතින් එතන දෝස වර්ග තිබ්බා. අපිට කියලා හදාගන්න පුළුවන් ප්ලේන් දෝස, ඒ වගේම මසාලා දෝස තිබ්බා. ඒ වගේම මෙතන හදනවා කොත්තු. හැබැයි මේ කොත්තු ස්ට්‍රිං හොපර්ස් කොත්තු තමයි තිබ්බේ. ඉතින් ඒක වෙජිටේරියන් වගේම චිකන් දාලත් තිබ්බා. ඉතින් ඊළඟට අපි ආවා තව සැලඩ් හදපු ඒරියා එකට. අතන තිබ්බේ අපිට සැලඩ් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මෙතන තව සැලඩ් ඒරියා එකක් තිබ්බා. ඒ වගේම චීස් වර්ග, හැම් වර්ග මේ හැම දෙයක්ම තිබ්බා. ඉතින් ඊට එහා පැත්තෙන් තිබ්බේ ඩෙසර්ට් කෝන එක. මුලින්ම තිබ්බා ෆ්‍රෙෂ් ෆෘට් කට්ස්, ඒ වගේම කේක් වර්ග තිබ්බා. තව මූස් වර්ග, එක එක විදිය චීස් කේක්, එක එක වර්ග කේක් තිබ්බා. ඇත්තටම ඩෙසර්ට් නම් ටිකක් හොඳ ලොකු වෙරයිටි එකක් තිබ්බා. ගේම අයිස්ක්‍රීමුත් තිබ්බා. චොක්ලට් අයිස්ක්‍රීම්, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්, වැනිලා අයිස්ක්‍රීම්. හැබැයි මට ඉස්සර නම් මතකයි ඉස්සර තිබ්බා සිනමන් එකෙන්ම හදන අයිස්ක්‍රීම් වර්ග. මට මතක විදියට සිනමන් ෆ්ලේවර් එක තිබ්බා, මැංගෝ ෆ්ලේවර් ඉතින් ඒ හැම දෙයක්ම සිනමන් හොටෙල් එකෙන්ම හදන අයිස්ක්‍රීම්. මට මතකයි ඉස්සර හෝම් මේඩ් ඒවා තිබ්බා. හැබැයි මේ සැරේ නම් එහෙම තිබ්බේ නැහැ. ඉතින් අපි අපේ ඩිනර් එක හොඳට අරගෙන ඉවර වෙලා පොඩ්ඩක් පූල් ඒරියා එකට ආවා. ඉතින් එතනට ඇවිල්ලා අපි පොඩ්ඩක් කතා කර කර ඉන්න තමයි ආවේ ඇත්තම කියනවා නම්. මොකද ඒ වෙද්දි පූල් ඒරියා එක ටිකක් කූල්. ඒ වගේම තමයි ඒ වයිබ් එකත් හොඳයි. ඉතින් ඒක නිසා අපි හිතුවා ගොඩක් කාපු නිසා පොඩි වෝක් එකකුත් දාන්න ඕනේ කියලා. ඉතින් අපි පූල් එක වටේ පොඩ්ඩක් පොඩි වෝක් එකකුත් දාලා ඊට පස්සේ රූම් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ වෙද්දි නම් පූල් එකේ කවුරුත් නැහැ. හැබැයි අපි ඩිනර් ගන්නකොට අපි දැක්කා එතකොටත් පූල් එකේ කට්ටිය හිටියා. ඉතින් ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා මූවි එකක් බලලා නිදාගත්තා. ඉතින් ඊට පහුවෙන්දා අපි උදෙන්ම නැගිටින්න හිතාගෙන හිටියත් ටිකක් පරක් වුණා අපි නැගිටිද්දී. ඉතින් මේ පේන්නේ ඔයගලන්ට උදේට තියෙන වීව් එක. ඉතින් මහවැලි ගඟ හරිම නිස්කලංකව ගලාගෙන යනවා. ඒ වගේම අවට පරිසරයත් හරිම ලස්සනයි, කොළ පාටයි. good morning friends. ඉතින් අපි යනවා දැන් breakfast එක ගන්න. ගිහිල්ලා බලමු අපිත් එක්ක මොන වගේ spread එකක්ද තියෙන්නේ කියලා. දැන් වෙලාව නම් අඩට කිට්ටුයි. අපි නැගිටිද්දි ටිකක් පරක් වුණා නේද මොදිද? ඔව් අද අපි ටිකක් පරක් වුණා. කලින් දවස්වල පොඩ්ඩක් මහන්සි ඒකින්ද ටිකක් නිදාගත්තා. ඔව් එහෙනම් අපිත් එක්ක යම් breakfast buffet එක බලන්න. ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ breakfast buffet එක. ඉතින් අපි ආපු ගමන්ම දැක්කේ bakery items, especially Sri Lankan bakery items. ඉතින් කාලයකට පස්සේ තමයි මේවා try කරන්න හම්බෙන්නේ. වගේම sweet bakery items උත් තිබ්බා. ඉතින් අපි බලමු මොනවද අපි කන්නේ කියලා. වගේම සුපුරුදු පරිදි ස්ක්‍රැම්බල් egg, beans, sausages මේ හැම දෙයක්ම මේ බුෆේ එකේ තිබ්බා. hash brown, vegetable මේ හැම දෙයක්ම තිබ්බා. ඉතින් මෙතන තියෙන්නේ ශ්‍රී ලංකන් item. ඉතින් ලුණු මිරිස්, සීනි සම්බල්, පොල් රොටි, ඒ වගේම bread මේ වගේ items තිබ්බා. වගේම ස්ට්‍රිං හොපර්ස් වර්ග දෙකෙන්ම තිබ්බා. කිරිබත් තිබ්බා. ඒකත් රතු කිරිබත්, ඒ වගේම සුදු කිරිබත් මේ දෙකෙන්ම තිබ්බා. ඒවට හරියන විදියට කරීස් ඒ හැම දෙයක්ම තිබ්බා. චිකන් කරි එකක් තිබ්බා, ලුණු මිරිස්, ඒ වගේම මුං ඇට මේ හැම දෙයක්ම මේ බුෆේ එකේ තිබ්බා. ඉතින් ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා මේ බුෆේ එකේ.
ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ ජූස් ඒරියා එක. ඉතින් මෙතනත් මික්ස් ෆෘට් එක තිබ්බා. ඒ වගේම කොමඩු ජූස් එක තිබ්බා. ඒ වගේම ඇක්ෂන් කිචන් ඒරියා එකක් බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකේ තිබ්බා. ඉතින් මෙතන වොෆල් වර්ග, ෆ්‍රෙන්ච් ටෝස්ට් මේවා අපිට කැමති විදියට හදලා ගන්න පුළුවන්. ඉතින් උදෙත් දෝසත් තිබ්බා. ඒ වගේම ඔම්ලට් තිබ්බා. ඉතින් ඔයගලන්ට කැමති විදියට එක්කෝ ස්පයිසි ඔම්ලට් එහෙම නැත්නම් චීස් ඔම්ලට් මේ කැමති විදියකට හදා ගන්න පුළුවන්. ඊයේ රෑ වගේම කෝල් කට්ස් තියලා තිබ්බා. ඒ වගේම කෝන් ෆ්ලෙක්ස් වර්ග, ඒවට මිල්ක්, බටර් මේ හැම දෙයක්ම තිබ්බා. වෙනමම සැලඩ් ඒරියා එකකුත් තිබ්බා අපිට කැමති විදියට හදාගන්න පුළුවන්. ඉතින් මේ ඕගලන්ට පේන්නේ ෆ්‍රෙෂ් ෆෘට්ස් ඒරියා එක. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකත් හොඳට එන්ජොයි කරලා ඉවර වෙලා ආයෙත් අපි අපේ රූම් එකට ගියා. ඉතින් අපි අපේ රූම් එකට ගිහිල්ලා ටිකක් වෙලා රෙස්ට් කරලා ඉවර වෙලා ඉතින් අපි යන්න ලෑස්ති වුණා. ඉතින් දැන් අපේ වෙලාව ඉවරයි නේද මුදිත? ඔව් දැන් 12 මාරත් වෙලා ඇති අපිට දැන් චෙක් අවුට් වෙන වෙලාව තමයි තියෙන්නේ. ඔව් ඉතින් එහෙනම් අද මේ ස්ටේ එකෙන් අපි මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ඒ වගේම ඩුබායි ගැන වීඩියෝස් බලන්න ඕන නම් මොකද කරන්න ඕනේ මුදිත? අපේ channel එක මතකතු subscribe කරන්න. channel එකේ නම තමයි live features වෙන මුදී මතකතු notification එක ක්ලික් කරන්න. ඔව් ඉතින් එහෙනම් අපි යනවා. bye.